හරි අපි කරන්නේ 11 ශ්‍රේණිය 7 වෙනි පාඩම VG භාග. මේ පාඩම අනිවාර්ය පාඩමක්. මේකෙන් O level විභාගයට ලකුණු දෙකක් ගාණක් බොහෝ වෙට එනවා. හැම O level පේපර් එකකම හැම ආදර්ශ ප්‍රශ්න පත්‍රයකම හැම පළාත් පේපර් එකකම මේ જાති ගාණක් දකින්න පුළුවන්. 6 වෙනි පාඩම වගේ නෙමෙයි. ඒතර VG භාගයක් කියන්නේ අපි දන්න ලවය සහ හරය. භාගයක ලවය සහ හරය තියෙන්න ඕනේ. VG භාග කිව්වහම උදාහරණ විදිහට අපිට උඩට x දාලා යටට 5. උඩට x යටට x දාලා උඩට 4. උඩට x ධන 1 දාලා යටට x ධන 5. ඔය වගේ নানা ආකාර x වර්ගය ධන 5x x වර්ගය ඍණ 5x ධන 6 බෙදීම x වර්ගය ධන 8x ඍණ 4. ඔය වගේ ඕන තරම් ඒවා දෙන්න පුළුවන්. ඒකට VG භාග කියන්නේ. හරි. එතකොට නෝට් එකේ මුලින්ම ලවය හරය කියලා මේ ටික උතනින් තියාගන්න. ඊට පස්සේ පළවෙනියටම VG භාග එකතු කිරීම අපිට 11ට මේක ඇත්තේ නැහැ. නමුත් අපි මේක කරමු VG භාග එකතු කරන්න. භාග එකතු කිරීමේ මූලධර්ම මේකෙදී අපිට ෆලෝ කරන්න වෙනවා. ඒ තමයි පොදු හරයක් අරන් එකතු කරන්න. මම උදාහරණයක් හදලා පෙන්නන්නම්. x බෙදීම 4 ධන x 2x බෙදීම 4 තිබ්බොත් නම් උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන් 3x බෙදීම 4යි දෙකෙන් පොදු හරය 4. දෙවෙනි උදාහරණය මම හදලා පෙන්නුවොත් x බෙදීම 3 ධන x බෙදීම 5 මේ දෙක එකපාර එකතු කරලා 2x බෙදීම 8යි කියලා ලියන්න බෑ වැරදි. එහෙම ලියන්න බෑ වැරදි. පොදු හරයක් ගන්න ඕනේ. පොදු හරයක් ගන්න නම් මෙයාව 5න් වැඩි කරන්න ඕනේ. මෙයාව 3න් වැඩි කරන්න ඕනේ. ඒතර පොදු හරය ගත්තහම අපිට උත්තරේ එන්නේ 5x බෙදීම 15 එකතු කිරීම 3x බෙදීම 15. ඔය දෙක එකතු කරාම උත්තරේ 8x බෙදීම 15. නෝට් එකට දැන් මේ මාතෘකාව ලියලා මේ විදිහට මේ ටික ලියා ගන්න තියෙන්න ඕනේ. එතකොට මේක පුරුදු කරන්න අපිට අපේ අච්චු පොතේ රිවිව් එක්සර්සයිස් එකක් හැටියට තියෙනවා. ඒ කියන්නේ මේ පුනරීක්ෂණ අභ්‍යාසයක් හැටියට VG භාග එකතු කිරීමේ ගණන් ටිකක් තියෙනවා. මෙන්න මේ ගණන් ටික පුනරීක්ෂණ අභ්‍යාසයේ මේ තියෙන්නේ සිම්ප්ලිෆයි කියන්නේ සුළු කරන්න කියන එක. මේ තියෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාසය. මම කියා දීපු එක ඔළුවට අරගෙන මේ අභ්‍යාසය කරගෙන එනකොට මුල් ටික කරන්න පුළුවන්. මෙන්න මේ අන්තිම හරියම F එකෙන් පස්සේ ගණන් ටිකක් අමාරුයි. මම F එක මෙතන හදලා පෙන්නන්නම්. F එකේ තියෙන A ධන 3 A වර්ගයේ ඍණ 4 ධන එකයට A ධන 2. අඩු කාලෙකින් කරන්න ඕනි හින්දා මේක මම ටික වේගින් කරන්න යනවා. A ධන 3 මෙයාට අපි දැක්ක ගමන් මතක් වෙනවා වර්ග දෙකක් තියෙන්නේ. ඒ වර්ගයේ 4 කියන්නේ දෙකේ වර්ගයනේ වර්ග දෙක අන්තරේ සාධක. ඒ ඍණ 2යි ඒ ධන 2යි. දැම්ම මෙතෙන් ධන ලකුණු දැම්ම ඒ ධන 2 දැම්මා. දැන් මේ VG භාග වල යට දෙක වෙනස්. හරයන් වෙනස්. එකක ඒ ඍණ 2යි ඒ ධන 2යි අනිත් එකේ තියෙන ඒ ධන 2 විතරයි. මෙයාට නැති එක ඒ ඍණ 2. ඒ ඍණ 2කින් උඩයට දෙකම වැඩි කරනවා. ඒ ඍණ 2. එතකොට ඔන්න අපිට එන උත්තරේ ඒ ධන 3 එනවා. ධන ලකුණ එනවා. ඒ ඍණ 2 එනවා. යටට එනවා. අර දෙක හිම ඒ ඍණ 2යි ඒ ධන 3යි. දැන් මේවා එකතු කරනවා. ඒ එකතු කරාම 2යි ඒ 3න් 2ක් අඩු කරන්න වෙන්නේ. මොකද ඍණ 2 මෙතන තියෙන්නේ. 3න් 2ක් අඩු කරාම ධන 1යි. යට උත්තරේ ඒ ඍණ 2යි ඒ ධන 3යි. ඒකට මේ VG භාග විසඳීමට නම් මේ F එක මම හදලා පෙන්නුවේ. ඊළඟට යට තියෙන GHI වල තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. හරි. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක සහ මේ වර්ග දෙක අතරේ සාධක පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි පොඩි නෝට් එකකට මෙතන එකක් දාගමු වර්ග දෙකක අතරේ. වර්ග දෙක අතරේ මතක නැත්නම් x වර්ගයේ ඍණ a වර්ගය කියලා තිබ්බොත් මෙයාගේ සාධක වෙන්නේ x ඍණ a x ධන a. මේක තමයි a වර්ග දෙක අතරේ සාධක. එතකොට කොහේ හරි තැනක වර්ග දෙක අතරේ තියෙනවා කියලා පළවෙනිටම අඳුන ගන්න ඕනේ.
ඊට පස්සේ එයාගේ සාධක ඔය විදිහට ලියන්න පුළුවන්. මේ දින වර්ග දෙක අතරේ පොදු එකක් මේ ප්‍රකාශනය. මේකට අනුව දැන් x ඍණ x වර්ගයේ ඍණ 4 තියෙද්දි අපි ලියුවනේ x ධන 2යි x ඍණ 2යි ඒ වගේ අපිට ලියන්න පුළුවන්. ඊළඟට ත්‍රිපද වර්ගයේ ප්‍රකාශන වල සාධක මේකත් 9 වසරේ ඉඳන් එනවා. ත්‍රිපද වර්ගයේ ප්‍රකාශන වල සාධක ඕකටත් මේක හොයන එක දැනන් තියාගෙන හොයන්න දන්න එක හොඳයි. උදාහරණයක් විදිහට මේකේ තියෙනවා අපි කරොත් එහෙම x වර්ගයේ ඍණ 9x ධන 20 මෙයාගේ සාධක හොයන්න කියලා කියන්නේ. ඒතකොට මේ වගේ හදද්දිත් අර මං කියනවා වගේම මතක තියාගත්තොත් යම් දෙයක් අපිට හොඳ ප්‍රතිඵලයක් ඉක්මනට ගන්න පුළුවන්. නැත්තම් අපිට වැඩේ දිග් ගැසිලා ගන්නොත් එපා වෙනවා. මං කියනවනේ අර ඉස්සෙල්ලත් වීඩියෝ වල කියලා ඉති ගහක් පැලයක් ඇටයක් පැල කරලා ගහක් හදලා ඒ ගහ ලොකු කරලා ඒකෙන් ලෑලි ඉරලා අල්මාරියක් හදනවට වඩා මේ ක්‍රමය මතක තියාගන්න. මෙතන සංගුණකයක් නැත්තම් මෙතන සංගුණක එක නම් අපිට මේව ලේසියෙන් හදන්න පුළුවන්. 20x වර්ගයේනේ පළමු වර්ගපදයයි නියත පදය එකතු කරාම මේ 20 සාධක 5 වරක් 4 9 ගන්න නම් මෙයා ත්‍රිණ කරලා මෙයා ත්‍රිණ කළා නම් හරි 5යි x උයි ඍණ 4යි x උයි එකතු කරාම ඍණ 20 ඍණ 9යි වැඩි කළාම ධන 20යි ඍණ ධන වෙනවා. එහෙනම් මෙයාගේ සාධක එකපාරම ලියන්න පුළුවන් x ඍණ 5යි x ඍණ 4යි. මේක හරියන්නේ මෙතන සංගුණක එක තිබුණොත් විතරයි. ඒතකොට ත්‍රිපද වර්ගයේ ප්‍රකාශන වල අපිට විභාගයට දුන්නොත් මේ වගේ VG භාග ගණනක් එක්ක සංගුණක එක තියෙන එකක් තමයි දෙන්නොත් දෙන්නේ. තව එකක් ඔය විදිහට හැදුවොත් එහෙම x වර්ගයේ ඍණ 11යි x ධන 30 මේකේ සංගුණක එකයි කියලා හඳුනාගත්තු ගමන් 30යි x වර්ගයේ ඉන්නේ 30 හැදෙනවා 6 වරක් 5න් ඍණ 11 හින්දා ඍණ 6යි ඍණ 5යි දානවා. ඒ දෙක එකතු කරාම ඍණ 11 තමයි. එහෙනම් මේ මැද්දේ ඍණ 11 හදාගන්නත් එපා. ඒක නෑ අපි කරේ. ඒකට සාධක වෙන්නේ x ඍණ 6යි x ඍණ 5යි. හරි. ඔය ඕවා දාගන්න වෙනවා මේ ඔන්න දැන් ගණන් දෙකක් හදන්න පුළුවන්. h ගාන හදන්න මම පොඩි උපකාරයක් කරලා තියෙනවා. හරි. ඔය තියෙන්නේ VG භාග එකතු කිරීම. ඊට පස්සේ අපිට තියෙන්නේ VG භාග මේ අපිට තියෙන අභ්‍යාසය මම පොඩ්ඩක් ඒ අභ්‍යාසය පල්ලෙහාට දාන්නම්. අපිට තියෙන්නේ VG භාග ගුණ කිරීම. එකතු කිරීම කළානේ. එහෙනම් දැන් මාතෘකාව ලියා ගන්න. VG භාග ගුණ කිරීම. VG භාග ගුණ කිරීම. VG භාග ගුණ කිරීම අපි ඒක ප්‍රධාන මාතෘකාවක් එක්ක ගමු. VG භාග ගුණ කිරීම. එතකොට තර ලකුණක් දාලා පිළියන්න පුළුවන්. මෙහිදී ලවයෙන්ද හරයෙන්ද ගුණ කරයි. සමාදන් නමුත් හරයේ හා ලවයේ පොදු සාධක ඇත්නම් ඒවා සුළු කළ යුතුය. හරයේ සහ ලවයේ පොදු සාධක තියෙනවා ඒවා සුළු කළ යුතුය. අපි දැන් බලමු උදාහරණ නැඩෙකින් ඔය නෝට් එක පෙන්නනවා දැන් මම. කොහොමද දැන් මේක වේගවත් වැඩි නම් තමන්ට පුළුවන් මේ ප්ලේ වෙන එක ස්ටොප් කරලා බලන්න. නැවත බලන්නත් පුළුවන්. ඉතින් එහෙම කිසි ගැටලුවක් නැහැ. මේ තියෙන අභ්‍යාසය 7.1 අභ්‍යාසය. මේ නෝට් එකට පස්සේ මේ අභ්‍යාසය කරන්න ඕනේ. මෙහිදී ලවෙන්ද හරයෙන්ද ගුණ කරයි. හරය සහ ලවයේ පොදු සාධක ඇතනම් ඒවා සුළු කළ යුතුය. හරි. හරයයි ලවයයි හරයෙන් ලවයෙන් අර together කියන්නේ together. දෙන්න together multi වැඩි කරනවා. එකට. එතකොට දැන් මේ පළවෙනි එක මම හදලා පෙන්නන්නම් තමන් මේ අභ්‍යාසය කරන්න ඕනේ.
6 බෙදීම x වැඩි කිරීම 2 බෙදීම 3යි x කියන ගාන වැඩි කරන්න බලනවා හරේ ලවේ කැපෙන ඒවා තියෙනවා. අපි කපනේ කොළ පාටින් කපමු. මොකද පහසුයිනේ x ලට කැපෙන්න උඩ x ලා නැහැ. හැබැයි 3යි 6යි කැපෙනවා. 3 වරක් 1යි 6ට 3 වරක් 2යි. ඒකට උඩ ඉතුරු වෙන්නේ අලුත් නම්බර් දෙකක් 2යි කලින් තිබ්බ 2යි. දෙවරක් 2 4යි. යට ඉතුරු වෙන්නේ x වැඩි කිරීම x වර්ගය. ඔක තමයි A ගානට උත්තරේ. ඊළඟට B C ඔහොමම හදාගෙන යද්දී බලාගෙන හොඳට කපලා හදාගෙන යන්න F එක බලන්න. F එකේ තියෙනවා 3a ඍණ 6 බෙදීම 3a වැඩි කිරීම 1 යට a ඍණ 2. දැන් මේවා පේන්නේ නැහැ. මේ a අකුර තියෙන මේ නෙමෙයි. මේවා කැපෙනව පේන්නේ නැහැ එකපාරටම. පළවෙනි මේක හදන්න නම් අපි මේක එකක්වත් කැපෙන්නේ නැහැ. නිකන් වැඩි කරන්න කියලා හිතෙන්නේ. නමුත් මේක කපන්න පුළුවන්. මොකද a ඍණ 2ක් මෙතන තියෙනවානේ. උඩ එකනොත් a ඍණ 2ක් හදාගන්න 3ක් එළියට ගන්නවා. එතකොට හැදෙන්නේ a ඍණ 2. ඔන්න සාධක එළියට ගැනීම පටන් ගත්තා. 3යි a වැඩි කිරීම යටට එන්නේ ආයේ a ඍණ 2. වරහණක් දාගත්තේ කපලම දාන්න හින්දා කැපිලා යනවා. මේ තුනට මේ තුන කැපෙනවා. එතකොට උඩ ඉතුරු වෙන එක යට ඉතුරු වෙන්නේ a. එක යට a කියලා F වල උත්තරේ. එතකොට ওই විදිහට හදාගෙන යන්න පුළුවන්. මම තව එකක් හදලා පෙන්නන්නම්. i එක හදලා පෙන්නුවොත් i එකේ මුලින්ම මේ තියෙන ප්‍රකාශන වල සාධක වෙනම හදාගෙන ඉන්නේ. 5x ධන 6 කියන එකේ සාධක වෙන්නේ x ඍණ 3යි x ඍණ 2යි. x වර්ගයේ ඍණ 2යි x ඍණ 3ේ සාධක වෙන්නේ 3 හිතෙන්න පුළුවන් 3 කියන්නේ ඍණ 3 හැදෙන්නේ. ඍණ 3 හැදෙන්නේ දෙවරක් 1. 3 වරක් 1. මේක පොඩ්ඩක් අපි කියලාම දෙන්න. ඍණ 3යි x වර්ගය හැදෙන්නේ මේ වර්ගපදයයි මේ වර්ගපදයයි නියත පදයයි ඍණ 3යි ඍණ 3 හැදෙන්නේ ඍණ 3 වරක් 1කින්. මේ 3 වරක් එකෙන් තමයි 3 හැදෙන්නේ. ඍණ 3 හදා ගන්න එකක් ඍණ කරලා එකක් ධන කරනවා. ඍණ 3 කරලා මෙයාව ධන කරනවා. ඇයි මේ දෙන්න අඩු කරා එකතු කරාම ඍණ දෙකක් හැදෙනවා. එහෙනම් මෙයාගේ සාධක වෙන්නේ x ඍණ 3යි x ධන 1යි. මේ i වල සාධක ලියන්නේ. ඔය දෙක තමයි තියෙන්නේ. අනිත් ඒවා සාධක නිකම්ම අපිට ලියන්න පුළුවන්. ඒතකොට දැන් අපි i ගාන හැදුවොතින් i ගාන හැදුවොත් x ඍණ 5 x වර්ගයේ ඍණ x 5යි x ධන 6 වෙනකොට අපිට ලියන්න පුළුවන් x ඍණ 3යි x ඍණ 2යි. බෙදීම x වර්ගයේ ඍණ 1 කියන්නේ වර්ග දෙක අතර x ඍණ 1යි x ධන 1යි. ඒක වැඩි කිරීම මේකේ සාධක වෙන්නේ x ඍණ 3යි x ධන 1යි. ඊළඟ වර්ග දෙක අතරේ තියෙන්නේ x වර්ගයේ ඍණ 9 කියන්නේ x ඍණ 3යි ධන 3යි. දැන් ඉතින් කපන එක තමයි කරන්න තියෙන්නේ. ආසම වැඩක් කපන එක. තමයි උනත් එහෙමයි මිනිස්සුත් එහෙමයි කවුරු උඩට යන්න බැලුවොත් කපන්න බලන්නේ. මේක කැපිලා යනවා x ධන 1ට x ධන 1 කැපිලා යනවා. එතකොට උත්තරේ වෙන්නේ x ඍණ 2යි x ඍණ 3යි x ඍණ 1යි x ධන 3යි. මේක තමයි අවසාන උත්තරේ. හරි. ඔය ක්‍රමයේ ඔලුවට අරගෙන මේ පළවෙනි එක තේරෙන්නේ නැත්නම් නැවත නැවත බලන්න. උඩ මම වර්ග සමීකරණ විසඳන විදියක් කියලා දුන්නා. ඒ විදිහ බලා ගන්න 10 වසරේ ඒවා ඉගෙන ගන්න බලන්න. එතකොට මේවා කරන්න පුළුවන්. මේකේ තමාරුම ගණන් තිබ්බොත් මම ඉස්කෝලේ කියලා දෙන්නම්. ඔය මම හදපු ගණන් ටික A F I කියන ඒවා උතන ලියා ගන්න. අනිත් ගණන් හදාගෙන එන්න. ඊළඟට අපිට තියෙන VG භාග බෙදීම. VG භාග බෙදීම VG භාග බෙදීමත් VG භාග වැඩි කිරීමේදී වගේම තමයි. ඉතින් මේකට නෝට් එකක් කියලා දෙන්න වෙන්නේ මෙහෙමයි. VG භාග බෙදීම මේ බෙදීමේ අභ්‍යාසය මෙතන තියෙන එක. අපි බෙදීම ගැන පොඩි නෝට් එකක් දාගමු. මෙහිදී පරස්පරයෙන් එක වචනය රෙසිපෝකල් කියලා ඉංග්‍රීසියෙන් පරස්පරයෙන් ගුණ කරයි. රෙසිපෝකල් ඉංග්‍රීසියෙන් පරස්පරයෙන් ගුණ කරයි. මේ තියෙන භාගය අපිට පරස්පරය කියන එක ගමු. පරස්පරය මේක දන්න එක. භාගයක් දෙනවා x බෙදීම 5 කියලා. ඒකේ පරස්පරය උඩට 5 යනවා යටට x එනවා. ලවේ හැරේ චේන්ජ් මාරු වෙන එක තමයි පරස්පරය කියන්නේ. x ධන 1යි 3යි කියලා දෙනවා. පරස්පරය කියන්නේ 3 උඩට එනවා x ධන 1 යටට යනවා.
x වර්ගයේ ඍණ 4 x වර්ගයේ ඍණ 9 කියලා දෙනවා. පරස්පරය කියන්නේ x වර්ගයේ ඍණ 9 උඩට එනවා x වර්ගයේ ඍණ 4 යට යනවා. තේරුණාද? එතකොට මෙහිදී පරස්පරයෙන් ගුණ කරයි. මේදි කරනවාද පරස්පරයෙන් ගුණ කරනවා. එතකොට මේ මෙන්න මේක ඔයාලගේ පොතට දාගන්න මේ වගුව භාගය සහ එහි පරස්පරය කියන වගුව පොතට දාගන්න. එතකොට ඒකත් හරි. ඊට පස්සේ මේ 7.2 අභ්‍යාසය තියෙන්නේ. ඒකේ මේ පළවෙනි ගානේ වැඩි කිරීමේ ලකුණක් මේ පොතේ ඉංග්‍රීසියේ වෙලා තියෙනවා. සිංහලයේ එහෙම නැතුව ඇති. මෙතෙන් දෙන්න ඕනේ භාගයේ ලකුණ. සමහරවිට මේ ගණන් වෙනස් වෙලා තියෙන්නත් පුළුවන් සිංහල ඉංග්‍රීසි. එහෙම වුණාම තමන්ගේ පොතේ තියෙන ගාන හදන්න 7.2 අභ්‍යාසයේ. ඒකට මේවා හදන හැටි මම දැන් කියා දෙන්න. එකක් කියා දෙන්නම්. ඒ බලන්න. ඒක හදන්නේ 5 බෙදීම x බෙදීමේ ලකුණ දාලා ආයෙ 10 බෙදීම x. එතකොට මේකද කරන්නේ 5 බෙදීම x බෙදීම වෙනකොට වැඩි කිරීම මේ බෙදීමට සංඛ්‍යාව පරස්පර උඩට x යටට 10. කොහොම ලියලා දැන් ඉතින් කපනවා. යටින් යට හදන්නේ x to x කැපෙනවා 1 1 5ට 5 1යි 10ට 5 2යි කැපිලා ගියා ඔරිජිනල් අංක ඔක්කොම. අන්තිමට තුනනේ එක් වරක් එක 1යි උඩට යටට එක් වරක් දෙක 2යි භාගයයි කියලා උත්තරය. ඔය විදිහට හදන්න තියෙන්නේ අර වෙනසකට තියෙන්නේ වැඩි කිරීම කරපු විදිහමයි. වෙනසකට තියෙන්නේ වැඩි බෙදීමේ ලකුණ වෙනකොට වැඩි කිරීම ලියලා මේවා උඩයට මාරු කරලා ලියන්න තියෙන්නේ. කාට හරි මේ ගණන් හදද්දිම මේ ඔළුවේ මේවා හදන්න බෑ. මේවා කරන්නේ මේවා එක ගානයිනේ හැදුවේ කියලා හිතන කෙනෙකුට මෙහෙම ලියාගත්තා නම් හරි. එහෙම නෑ කියලා වැඩි කිරීම දාලා උඩයට මාරු කරලා ලියා ගන්නවා. ඊට පස්සේ ඉතින් අර උඩ જાතිය ගණන් හැදුවනේ ඒ විදිහටම තමයි හදන්න තියෙන්නේ. ඒතර කාටවත් කියන්න බෑ මේකෙන් ගණන් එකයි හදලා තියෙන්නේ කියලා. මොකද එයාලට දැන් ඔන්න මම කියා දුන්නා බෙදීමේ තියෙන එක මෙහෙම වැඩි කිරීමේ ලකුණ දාලා උඩයට මාරු කරලා ලියන්නත් පුළුවන් කියලා. ඒ විදිහට මේ අභ්‍යාසයත් කරන්න ඒ වල ඉඳන් J වලට යනකම් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ මම මේ අභ්‍යාස ඔක්කොම අපිට කාලේ තියෙනවා දවස් 10ක් විතර මේ අභ්‍යාස ඔක්කොම සාකච්ඡා කරනවා. අභ්‍යාස ඔක්කොම කියන්නේ ගාන සාකච්ඡා කරන්නේ නැහැ. මොකද ඔයාලා හොඳ දක්ෂ ළමයිනේ කරගෙන එනවනේ ඔයා. ඉතින් ඒ කරන් ආවම මේ අමාරු ගණන් h g h i j වගේ අමාරු ගණන් තමයි සාකච්ඡා කරන්නේ. මේකට සූදානම් වෙලා නෝට් සම්පූර්ණ කරගන්න.